අයිබෝන් අද අපේ next one YouTube නාලිකාව තුලින් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි කලින් වීඩියෝ එකේ අවසානයේදී කිව්වා වගේ සමාන්තර රාශි ආශ්‍රිත සහ මේ දක්වා අපි ඉගෙනගත්ත ජ්‍යාමිතිය ප්‍රමේයයන් ඔස්සේ අහපු පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර වල ගැටලු කිහිපයක් සාකච්ඡාව සහ අපි සමාන්තර රාශි වල තව සාකච්ඡා කරන්න ඕන කොටසක් තියෙන සිද්ධාන්තමය කොටසක් ඒ කොටස සාකච්ඡා කරන්න යන්නේ අද. ඉතින් අපි කල්නුත් ත්‍රිකෝණාංග සාම්‍ය කොටස දක්වා අවසන් කරපු කොටසෙන් පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවක් සිදු කරා ඒ ආශ්‍රිතව. ඉතින් අපි දැන් යන්නේ තවදුරටත් ඉදිරියට ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවක් සිදු කරන්න. ඒතර අපිට ජ්‍යාමිතිය තුල අපි වැදගත් ප්‍රමේයයන් දැන් සෑහෙන ප්‍රමාණයක් අවසන් කරලා තියෙන තාම ජ්‍යාමිතිය කියන දේ තාම අවසන් නැහැ. වෘත්ත ජ්‍යාමිතිය තාම ප්‍රවේශුනේ නැහැ. රේඛීය ජ්‍යාමිතිය නම් ගොඩක් දේවල් අවසන්. එතකොට සමාන්තර ආශ්‍රිතව අද අපි කරන්න යන වීඩියෝ එකේ අන්තර්ගත වෙන්නේ සමාන්තර ආශ්‍රය වල විශේෂ අවස්ථා කිහිපයක් තියෙනවා. විශේෂ සමාන්තර ආශ්‍රය කිහිපයක් ඍජු කෝණාශ්‍රය, රොම්බසය සහ සමචතුරාශ්‍රය කියන තුන. මේ තුන ගැන සාකච්ඡා කරනවා සහ අපි අනිත් ගැටලු කිහිපයකට යන්නේ. ඉතින් අපි යමු අද වීඩියෝ එකට. හරි. මගවා විශේෂ සමාන්තරාශ්‍ර අවස්ථා කීපයක් තියෙනවා කියලා. අපි සමාන්තරාශ්‍රයක් කියලා ඉගෙන ගත්තේ මොකද්ද? පොඩ්ඩක් මතක් කරගන්න. සම්මුඛ පාද යුගල් දෙකම සමාන්තර නම් අපි ඒකට සමාන්තරාශ්‍රයක් කියලා කියමු. යුගල් දෙකම සමාන චතුරාශ්‍රයක් නම් ඒකට අපි සමාන්තරාශ්‍රයක් කියලා කියමු. සමාන්තරාශ්‍රයක තව ලක්ෂණ තියෙනවා. ඒ ප්‍රධාන මෞගුණය ඕක. එතකොට මේකේම අපි සමාන්තරාශ්‍රයක් කිව්වම ඔය හැඩේ විතරක් නෙමෙයි සමාන්තරාශ්‍රයකට එන්නේ. අපි දන්නවා ඍජු කෝණාශ්‍රය ගැන දන්නවා. ශිෂ්‍යත්ව අවදී නම් ඍජු කෝණාශ්‍රය ගැන දන්නවා. සහ සමචතුරාශ්‍රය ගැන දන්නවා. සහ අලුත් දෙයක් අපි ඉගෙන ගන්නවා. දැන් සමාන්තරාශ්‍රය පොඩ්ඩක් හැදෙන්නේ මේක නිකන් අර මේ හරිය විතර පයින් ගැහුවම වගේ මේ වගේ හැඩයක් එනවා. මේකට මෙහෙම පයින් ගැහුවම හොම. ඊ වගේ එහෙම නෙවෙයි අත්‍තරව හැදෙන්නේ සමාන්තරාශ්‍රය හැදෙන්නේ මේ කියන සමාන්තරාශ්‍රය හැදෙන්නේ මේකට පයින් ගැහුවාම නෙවෙයි. හරි. ඒ වගේ සමචතුරාශ්‍රය නිකන් මේ හරියෙන් පයින් වගේ ගැහුවම හැදෙනවා චතුරාශ්‍රයක් මෙන්න මේ ආකාරයේ චතුරාශ්‍රයක්. මේකට අපි විශේෂ නමක් කියනවා රොම්බසය කියලා. රොම්බසය. මේකට අපි කියනවා සමචතුරාශ්‍රය කියලා. ආයේ මේකට අපි කියනවා මොකද්ද? ඍජු කෝණාශ්‍රය කියලා. ඍජු කෝණාශ්‍රය. right. දැන් බලන්න මේවායේ තියෙන විශේෂ ලක්ෂණ මොනවද කියලා පොඩ්ඩක් බලමු. විශේෂ ලක්ෂණ. මේ ඔක්කොම සමාන්තරාශ්‍රය. විශේෂ සමාන්තරාශ්‍රයනේ. සමාන්තරාශ්‍රය කියුවා අනිවාර්යයෙන් සම්මුඛ පාද යුගල් දෙකම සමාන්තරයි. සම්මුඛ පාද යුගල් දෙකම සමාන්තරයි. ඒ ගුණේ තියෙන්නේ බෑ නැත්නම් සමාන්තරාශ්‍රයක් වෙන්න බෑනේ. ඊට අමතරව විශේෂ ගුණ මොනවාද? සමාන්තරාශ්‍රයක තව තියෙන සම්මුඛ පාද සමානයි. සම්මුඛ පාද සමානයි. හරිද? ඕකේ ඔය විදිහට දාන්න පුළුවන්. සම්මුඛ පාද සමානයි. ඕක අපි මෙතෙන්ට එද්දී සම්මුඛ පාද සමානයි. හරි. අවුලක් නැහැ. ඊට අමතරව තව විශේෂ ලක්ෂණයක් තියෙනවා. සම්මුඛ පාද ගත්තාම සමචතුරාශ්‍රයක ඇත්තම කතාව සමචතුරාශ්‍රයක පාද සියල්ලම දිගින් සමානයි. පාද සියල්ලම දිගින් සමානයි. ඒ කියන්නේ අපි මෙතන ඉරි කෑලි දෙකයි මෙතන ඉරි කෑලි දෙකයි සහ මෙතන තනියරයි ගැහුවා වගේ නැතුව අපිට පුළුවන් පැති හතරටම ඉරි කෑලි දෙක ගන්න. මොකද සමචතුරාශ්‍රයක පාද හතරම දිගින් සමාන නිසා. හරි. ඒක විශේෂ සමාන්තරාශ්‍ර ආකාරයක්. ඒ වගේ රොම්බසේ විශේෂත්වය මම කිව්වා මේකට පයින් ගහලා වගේ හැදෙන්නේ කියලා. ඒක නිසා රොම්බසෙත් මොකද වෙන්නේ?
සම්මුඛ පාද යුගල් දෙකම සමානයි වගේම විශේෂ අවස්ථාවක් ඒක පාද හතරම දිගින් සමානයි. පාද හතරම දිගින් සමානයි. සහ මේවා විකර්ණ ගත්තාම මම විකර්ණ අදිනවා. විකර්ණෙන් දහම මේ විකර්ණ සමච්ඡේදනය වෙනවා. ඒ සමච්ඡේදනය වෙදී දැන් මෙතන නම් අපි විකර්ණ සමච්ඡේදනය වෙනවා කිව්වහම මේ දෙන්න වෙනම සමච්ඡේදනය වුණා. මේ දෙන්න වෙනම සමච්ඡේදනය වුණානේ. ඒ කියන්නේ මේ දෙන්න මෙයා සහ මෙයා අතර සම්බන්ධයක් තිබුණේ නැහැ. නමුත් මෙතෙන්දි විශේෂත්වයේ මොකද වෙන්නේ? විකර්ණ කොටස් හතරම දිගින් සමාන වෙනවා. විකර්ණ කොටස් හතරම දිගින් සමාන වෙනවා. මොකේද? ඍජු කෝණාශ්‍රයේ සහ සමචතුරාශ්‍රයේ විතරක්. ඍජු කෝණාශ්‍රයේ සහ සමචතුරාශ්‍රයේ විතරක් එහෙම වෙනවා. රොම්බසේ එහෙම වෙනවා කියන්න බෑ. රොම්බසේ විකර්ණ සමච්ඡේදනය වෙනවා. හැබැයි අර මෙන්න මේකේ වගේ මේ දෙන්න වෙනම සමච්ඡේදනය වෙනවා. මෙයා සහ මෙයා වෙනම සමච්ඡේදනය වෙනවා. එතෙන්දී ඍජු කෝණාශ්‍රය සමචතුරාශ්‍රය විශේෂ වුණා. හරිද? මෙත කලින් පාද සමාන සිද්ධියේදී කවුද විශේෂ වුනේ? සමචතුරාශ්‍රය රොම්බසයයි දෙන්නගේ පාද හතරම දිගින් සමාන වුණා. ඊළඟට ගත්තාම මෙයාලගේ සම්මුඛ කෝණ ගත්තාම මෙතන ඔක්කොම ඍජු කෝණ තියෙන්නේ. මෙයාගේ මෙතනත් ඔක්කොම ඍජු කෝණ තියෙන්නේ. එතනත් ඍජු කෝණාශ්‍රය සමචතුරාශ්‍රය විශේෂ වෙනවා. හැබැයි රොම්බසේ අපිට කියන්න බෑ. රොම්බසේ විශේෂත්වය වෙන්නේ රොම්බසේ මේ කෝණය අංශක 30 ගානේ තියෙන්නේ. තම කතාව අංශක 30යි. මෙතන 30 තියෙන්නේ. සහ මෙතන 60 තියෙන්නේ. රොම්බසේ විශේෂත්වය එක. සහ සමචතුරාශ්‍රය රොම්බසය ගත්තාම එයාලගේ විකර්ණ සමච්ඡේදනය වෙන්නේ ලම්බකව. මෙතන සමච්ඡේදනය වෙන්නේ අංශක 90. මෙයාගෙත් එහෙම්මමයි. හැබැයි ඍජු කෝණාශ්‍රයේ හැම වෙනවා කියන්න බෑ. ඍජු කෝණාශ්‍රයේ හැම වෙනවා කියන්න බෑ. රොම්බසේ සහ සමචතුරාශ්‍රයේ පමණයි ඒ සිද්ධිය තියෙන්නේ. රයිට්. එතකොට අනිත් තියෙන වර්ගඵලය විකර්ණමගේ සමච්ඡේදන වෙන්න සිද්ධිය සම්මුඛ පාද සම්මුඛ කෝණ සම්මුඛ පාද සමාන වීම සම්මුඛ පාද සමාන්තර වීම සම්මුඛ කෝණ සමාන වීම සහ විකර්ණ සමච්ඡේදනය වෙන වීම කියන දේ මේ විශේෂ සමචතුරාශ්‍ර සමාන්තරාශ්‍ර ආකාර තුනට අදාළව සාකච්ඡා කිරීම තමයි අපි කරේ. රොම්බසය සමචතුරාශ්‍රය සහ ඍජු කෝණාශ්‍රය විශේෂත්වය වෙන්නේ මේ දෙන්න ගත්තොත් මේ දෙන්නට ආවේනික සිද්ධිය මොකද්ද? පාද හතරම දිගින් සමානයි. හැබැයි ඍජු කෝණාශ්‍රය නැහැ. සහ විකර්ණ සමච්ඡේදනය වෙන්නේ ලම්බකව. හැබැයි ඍජු කෝණාශ්‍රය එහෙම නැහැ. ආය ඍජු කෝණාශ්‍රයයි සමචතුරාශ්‍රය ගත්තාම එයාලගේ විශේෂත්වය වෙන්නේ විකර්ණ සමච්ඡේදනය වෙනෝ සමානව. හැබැයි මෙයාගේ නැහැ. සහ සම්මුඛ කෝණ ඇවිල්ලා ඍජු කෝණ තියෙන්නේ මේ දෙන්නගේ. හැබැයි මෙයාගේ නැහැ. එතකොට මේ දෙන්නට සුවිශේෂී ලක්ෂණයක් තියෙනවා සහ මේ දෙන්නට සුවිශේෂී ලක්ෂණ තියෙනවා. දෙක බැගින් තියෙනවා. අනිත් ගත්තාම අපි කතා කරා මේ දෙන්නගේම පාද හතරම දිගින් සමාන වෙන සිද්ධිය මෙයාගේ එහෙම නැහැ. හරිද? ඔන්න ඕව තමයි තියෙන්නේ. අපි කතා කරන්නේ විශේෂ සමාන්තරාශ්‍ර ආකාර. රයිට්. විශේෂ සමාන්තරාශ්‍ර ආකාර කියලා දාගෙන මේ රූප තුන හැඳ ගන්න. මේකේ ගාවින් ලියා ගන්න මෙයාගේ තියෙන විශේෂ ලක්ෂණ මොනවද කියලා මම දැන් කිව්වා. මේක ගාවින් එයාගේ විශේෂ ලක්ෂණ ලියාගෙන මෙයක් ගාවින් මෙයාගේ ලක්ෂණ ලියාගෙන සහ මේයි සංසන්දනය කරන්න. මේ දෙන්නට ආවේනික මෙයාට නැති ඒ මොනවද? මේ දෙන්නට ආවේනික මෙයාට නැති එක මොකද්ද? අන්න ඒ විශේෂ ලක්ෂණ සංසන්දනය කරන්න. රයිට්. හරි. අපි යන් පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර වලින් සමාන්තරාශ්‍ර ආශ්‍රිතව සහ මේ දක්වා ඉගෙන ගත්ත ප්‍රමේයයන් වලින් අපිට කරන්න පුළුවන් ගැටලු මොනවද තියෙන කියලා බලලා ඉතික් කරන්න. මම මුලින්ම යන්නේ 2021 වස සාමාන්‍ය පෙළ විභාගයේ අපුරේකී ජ්‍යාමිතිය ගාන පේනවා ඇති. ඒ කොටසදී දෙනවා සමාන්තරාශ්‍රික සම්මුඛ පාද සමාන වේ යන ප්‍රමේය සාධනය කරන්න. සමාන්තරාශ්‍රික සම්මුඛ පාද සමාන වේ කියන ප්‍රමේය සාධනය කරන්න තියෙනවා. මේක පෙළ පොතේම තියෙනවා. එතකොට අපිට මේක විධිමත් සාධනයක් නේ අහන්නේ. ඒතර විධිමත් සාධනයක් කරන්නේ කොහොමද කියන එක අපි දන්නවා. මේ දක්වා ඉගෙන ගත්ත ප්‍රමේයයන් ඇතුලේ. සමාන්තරාශ්‍රයක් මම ඇද ගන්නවා. සමාන්තරාශ්‍රේ කලින් වීඩියෝ එකේ මතක ඇති පසුගිය ආදර්ශ ප්‍රශ්න පත්‍රයක හෝ පසුගිය වාර විභාග ප්‍රශ්න පත්‍රයක ආපු විධිමත් සාධනයක හිස්තැන් සම්පූර්ණ කිරීමේ ගානක් මම සාකච්ඡා කරා කලින් වීඩියෝ එකේ. අනේක හොඳට බලන්න. ඒකේ අපි
විධිමත් සාධනයක් කරන්නේ කොහොමද කියන එක හිස් තැන් ටික සම්පූර්ණ කරන්න විතරයි තියෙන්නේ අපිට. ඒතර සම්පූර්ණ විධිමත් සාධනය එනවා හිස් තැන් ටික සම්පූර්ණ කරා. ඒතර මේ විධිමත් සාධනය කියන එක ඇත්තටම සම්මතයක් වගේ. හරිද? එතකොට මම මේක ABCD කියලා අංකණය කරගන්නේ. අපි දන්නවා සමාන්තර රාශියක මව්ගුණය මොකද්ද? සම්මුඛ පාද යුගල දෙකම සමාන්තර වීම කියන්නේ. ඒතර ඒ ඇසුරෙන් තමයි අපිට ඉස්සරහට යන්න වෙන්නේ නිර්මාණයක් කරගෙන. නැත්නම් ඉතින් නිකම්ම චතුරස්‍රයක් දීලා අපිට මේක කරන්න බෑ. සමාන්තර රාශියක මව්ගුණය අපිට භාවිතා කරන්න වෙනවා. රයිට්. අපිට දත්තය මොකද්ද දීලා තියෙන්නේ? දත්තය මොකක්ද දීලා තියෙන්නේ අපිට? දත්තය දීලා තියෙන්නේ ABCD යනු සමාන්තර ආශ්‍රයකි. ABCD යනු සමාන්තර ආශ්‍රයකි. ඔච්චරයි නේද? මේක බැලු බැලමුට අපිට කියන්න පුළුවන් එච්චරයිනේ. අපි මේක ලියන්න ඕනද? AB සමාන්තරයි DC හා AD සමාන්තරයි BC. ABCD යන සමාන්තර ආශ්‍රයකි. එහි AB සමාන්තරයි DC වේ. AD සමාන්තරයි BC වේ. ඒ කියන්න ඕන. සමාන්තර ආශ්‍රයයක් කිව්වෙන් පස්සේ ආයේ අපි මේව සමාන්තර වෙන ඒවා කියන්න ඕනේ නැහැ. හරිද? දැන් අපි නිකමට කියනවා ගෙදරක අම්මයි තාත්තයි පුතයි දුවයි ඉන්නවා කියලා. අපි ඒත් එක්කම කියන්න ඕනද ඒ ගෙදර 4 දෙනෙක් ඉන්නවා කියලා? නෑ එහෙම අලුතින් කියන්න ඕනේ නැහැ. ඒ ගෙදර 4 දෙනෙක් ඉන්නවා කියලා තේරුණානේ අම්මයි තාත්තයි පුතයි දුවයි ඉන්නවා කිව්වමනේ. අමුතුවෙන් කියන්න ඕනේ නැහැ 4 දෙනෙක් ඉන්නවා. අර ඒ වගේ මේක ABCD යන සමාන්තර රාශියක් කිව්වෙන් පස්සේ ඒක ආයි AB සමාන්තරයි DC වෙනවා සහ AD සමාන්තරයි BC වෙනවා කියලා අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. හරිද? සහ මේක අර පාද සමාන වෙන සිද්ධි දැන් අපිට භාවිතය කරන්න බෑ. හරිද? ඊළඟට සාධනය කළ යුත්තේ. සාධනය කළ යුත්තේ. මොකක්ද සාධනය කරන්න ඕන දැන් අපි? කියලා තියෙන සමාන්තර රාශියක සම්මුඛ පාද සමාන වේ කියන සිද්ධිතය සාධනය කරන්න ඕන. දැන් ABCD යන සමාන්තර රාශියක් කෝපලිට එකපාරට ගන්න එපා. අර සමාන්තර රාශියේ තියෙන හැම ගුණයක්ම මේකට තියෙනවා කියලා. හරිද? මව් ගුණය පමණයි තියෙනවා කියලා ගන්න. ඉතින් අර AB සමානයි DC වේ AD සමානයි BC වේ අපි දන්නව වෙනවා කියලා. තෙන්නන්නේ යන්නේ ඒකනේ. ඒක අරගෙන මායි සාධනය කරන්න බෑ. හරි? අපි මොකද්ද පෙන්වන්න ඕන? AB සමානයි DC හා AD සමානයි BC බව. AB සමානයි DC හා AD සමානයි BC බව පෙන්වන්න ඕන සම්මුඛ පාද සමාන වේ කියන එකට අදාළ. මොකක් හරි නිර්මාණයක් කරගන්න වෙයිද? මෙහෙම තනියම බෑනේ. අපි හුඟක් දුරට මේ සාධනයක් කරන්නේ මොකක් හරි අංග සාම්‍යකෙන්නේ. අංග සාම්‍යකට අදාළ ත්‍රිකෝණ දෙයක් ඉන්න ඉතින්. ඒක ත්‍රිකෝණ දෙයක් නැහැ. ඒක ත්‍රිකෝණ දෙයක් අපි හදා ගන්න ඕනේ. කොහොම මෙහෙම ගන්න ඕන විකර්ණයක් නැත්තම් මෙහෙම ගන්න ඕන විකර්ණයක්. මම නිර්මාණයක් කර ගන්නවා. මොකද මගේ නිර්මාණය? මම BD විකර්ණය යා කරනවා. BD විකර්ණය යා කරනවා. කරන නිර්මාණ හැම එකම කඩඉරකින් කරගන්න. ඒක නිර්මාණයක් බව බලන කෙනාට පැහැදිලි. රයිට්. BD විකර්ණය යා කරා. ඊට පස්සේ මොකද අපි යන්න ඕන? මේ දෙන්නම එක සැරේ පෙන්වන්න පුළුවන් වෙයිද? මේ දෙන්නම එක සැරේ පෙන්වන්න පුළුවන් වෙයිද? අපි දන්නේ නැහැ තාම. අපි පුළුවන් ද කියලා බලමු. දැන් සාධනෙට යන්ති. අපිට මේ ත්‍රිකෝණ දෙක අංග සම කළා තව ත්‍රිකෝණ දෙකක් අංග සම කරන්න වෙයිද කියලා අපි දන්නේ නැහැ. දෙන්නට වෙන වෙනම දාලා සමහරට මේ අංග සාම්‍යයෙන්ම දෙකම කරගන්න බැරි වෙන එකකුත් නැහැ. අපි අංග සම කිරීමට අදාළව බලමු මොනවද ලියන්න. පේලි පහක් ලියන්න එපා. මුලින්ම ත්‍රිකෝණ දෙක, ඊළඟට අංග සම කිරීමේ අවස්ථා පේලි 3, අන්තිම අංග සම අවස්ථාව. කර්ණප අවස්ථාවට නම් පේලි 4යි. ත්‍රිකෝණ දෙක අංග කර්ණය සහ පාදය වෙන වෙනම ලිව්වා. අංග සම අවස්ථාව ලිව්වා. ඔය හතර එකවර ගන්න බැරි නම් ඊට කලින් අදාළ ඊට කලින් අපි වෙනම සාධනය කරලා ගන්න ඕනේ ඒකට අදාළව දත්ත ටික. ඒක දන්න ඕනේ අංග සාම්‍යයට දීර්ඝව සාකච්ඡා කරලා තින්නේ. අපිට ගන්න පුළුවන් AB හා DC සමාන්තර නිසා මෙන්න මේ කෝණයට මේ කෝණය සමානයි කියලා ගන්න පුළුවන්. මේ කෝණයට මේ කෝණය. මේ කෝණයට මේ කෝණය සමානයි කියලා ගන්න පුළුවන්. මොකද්ද? Z හැඩය. ඒකාන්තර කෝණ. ආයේ මේ කෝණයට මේ කෝණය සමාන්තරයි කියලා ගන්න පුළුවන් මේ පැත්තේ Z හැඩය. මේ පැත්තෙන් Z හැඩය වගේම මේ පැත්තෙන් Z හැඩය ඉන්නේ. Z හැඩ දෙක. ඒකාන්තර කෝණ යුගල් දෙක. සහ BD කියන්නේ පොදු පාදයක්. BD කියන්නේ පොදු පාදයක්. පොදු පාදයේ කෝණ දෙකයි ඉන්නවා කියන්නේ
කෝකෝපා අවස්ථාව යටතේ අංග සම වෙනවා. මුකුත් අමතර දත්ත අවශ්‍ය නැහැ. එකවර අංග සම කරලා ලියන්න පුළුවන්. මම ලියනවා ABD හා BCD ත්‍රිකෝණවල ABD හා BCD ත්‍රිකෝණවල මම ලියනවා ABD කෝණය සමානයි BDC කෝණය. BDC කෝණය මොකද්ද? අපේ මේක ඒකාන්තර කෝණ. අර ලොකු හැල්ල ලියන්න අවශ්‍ය නැහැ. සමාන්තර පාදයකට තීරයක් රේඛාවකින් ඡේදනය කළ විට සෑදෙන ඒකාන්තර කෝණ සමාන වේ කියලා ලොකු හැල්ල ලියන්න අවශ්‍ය නැහැ. හරිද? ආයේ ADB කෝණය සමානයි DBC කෝණයට. DBC කෝණයට ඒත් ඇවිල්ලා ඒකාන්තර කෝණ. ඊට පස්සේ මොකද්ද ගන්නෙ? BD සමානයි BD පොදු පාදය. right පොදු පාදය. අපි දන්නවා එතකොට පාදයයි කෝණ දෙකයි කෝකෝප අවස්ථාව ABD ත්‍රිකෝණය අංග සමයි BCD ත්‍රිකෝණය. ABD ත්‍රිකෝණය අංග සමයි BCD ත්‍රිකෝණය. ABD ත්‍රිකෝණය අංග සමයි BCD ත්‍රිකෝණය. මොකක්ද අංග සම අවස්ථාව? කෝකෝපා අවස්ථාව. right කෝණ දෙකයි එක පාදේ. දැන් අංග සම කරන්නේ කියලා කිව්වේ අපිට. නැහැනේ. මෙන්න මේ පාද යුගලක් සමාන කරගන්න වැඩි ඉපේ කර. අංග සම කරෙන් පස්සේ අපි දන්න මොකද්ද වෙන්නේ? ත්‍රිකෝණ යුගලේ වර්ගඵල සමාන වෙනවා. මේ දෙන්නේගේ වර්ගඵල සමාන වෙනවා. කොහොමත් අපි දන්නවා මොකද්ද? සමාන්තරාශ්‍රික විකර්ණමගේ වර්ගඵල සමච්ඡේදය වෙනවා කියලා නේ. ඒක නිසා සමාන්තරාශ්‍රයක් බව අපිට තවදුරටත් මේක ඔප්පු වෙනවා. මේක වර්ගඵල සමාන වීම මත. ඕනනම් මෙහාට විකර්ණික උක් ගහලා මේ ත්‍රිකෝණ දෙක අංග සම කළ වෙනවනේ මේ දෙන්නගේ වර්ගඵල සමාන කරලා ඕන එහෙම කරන්න පුළුවන්. මේ පැත්තට සමානයි මේ පැත්තට සමානයි. ඒකට සමාන්තරාශ්‍රය බව තව ඔප්පු වෙනවා. ඊට පස්සේ මොකද්ද? අපි දන්නවා ත්‍රිකෝණ දෙකක් අංග සම වුණායින් පස්සේ වර්ගඵල සමාන වෙනවා වගේම අනුරූප අංගත් සමානයි. ඒ කියන්නේ මේ පොදු පාදයට ඉස්සරහින් තියෙන මෙන්න මේ කෝණය සමාන වෙනවා පොදු පාදයට ඉස්සරහින් තියෙන මේ කෝණයට. කෝණ කියන්නේ නෙවෙයි පාද වලට යනවා. ඒ පොදු පාදයට ඉස්සරහින් තිබ්බ කෝණය සහ මේ කතිරේ දාපු කෝණයයි රවුම දාපු කෝණයයි ස්පර්ශ වෙලා තියෙන මෙන්න මේ පාදය. කතිරේ දාපු කෝණයයි රවුම ඩොට් එක තියපු කෝණයයි ස්පර්ශ වෙන මේ පාදයට සමානයි. අනුරූපාංගනේ. ආයේ පොදු පාදයට එම සමාන වෙච්ච පාදයට හැර ඉතිරි පාදයට පොදු පාදයට එම සමාන වෙච්ච පාදයට හැර ඉතිරි පාදය ඒ පාදයට සමාන වෙනවා. ඉතින් මේක ඩොට් එකට ඉස්සරහින් තියෙන පාදය සමාන වෙනවා. ආයේ හරියට ඉස්සරහින් තියෙන පාදය සමාන වෙනවා. දැන් පේනවනේ AB හා DC සමානයි AD හා BC සමානයි. එකම ගලෙන් කුරුල්ලෝ දෙන්නම මරාගත්තා වගේ එක අංග සාම්‍යයෙන් අපිට ඕන කරන වැඩ දෙකම කරගත්තා. right අපිට ඊට පස්සේ ලියන්න පුළුවන් මොකද්ද? AB සමානයි DC AD සමානයි BC අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග right අපිට ඕන වැඩි වුණා. එම නිසා අපිට කියන්න පුළුවන් සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාද සමාන වේ කියලා ඔය දීලා තියෙන එක ලියන්න පුළුවන් එහෙම. ඊට පස්සේ right ඔන්න ඔක තමයි සාධක. ඒ කොටස ඕක කරාම ලකුණු ඉතින් හම්බෙන ප්‍රමාණය ලොකු ප්‍රමාණයක් හම්බෙනවා. දාගන්න. B කොටසේ අහන්නේ මෙමය. ABCD සමාන්තරාශ්‍රයකි ABC හි සමච්ඡේදකයට T හිදී CD හමුවේ BT ට සමාන්තරව C හරහා ඇති සරල රේඛාවට දික් කරන ලද AB, AB X හිදීද දික් කරන ලද AD Y හිදීද හමුවේ තවද දික් කරන ලද BT ට Z හිදී AY හමුවේ BZT සමද්විපාද ත්‍රිකෝණයක් බව සාධනය කරන්න කියලා තියෙනවා. එමගින් ආයේ AB ධන AD සමානයි BX ධන DY බව පෙන්වන්නක් තියෙනවා. හරිද? අපි පොඩ්ඩක් රූපේ දාගමුකෝ. රූපේ තියෙන්නේ මෙහෙමයි.
A B අය මෙතනින් අපිට D Z T Y C X right ඔන්නෝමයි ඔන්නෝමයි අපි දීලා තියෙන ABCD සමාන්තර රාශියක මෙන්න මේ ABCD කියන්නේ සමාන්තර රාශියක් කියලා දීලා තියෙනවා හරිද ඒක දීලා තියෙනවා ABC කෝණයෙහි සමච්ඡේදකයට T හිදී CD හමුයි right මේ ABC කෝණේ සමච්ඡේදකයලු මෙන්න මේ BZ කියන්නේ ඒක DC පාදයට T හිදී හමු වෙනවා කියලා දිත්තු ඒ කියන්නේ මෙන්න මේ කෝණ දෙක සමානයි අපිට ඒක දීලා තියෙන කෝණ සමච්ඡේදයක් කියන්නේ ඒකනේ ආයේ BT ට සමාන්තරව C හරහා ඇඳි සරල රේඛාව දික් කරන ලද AB හා AB ට x හිදීද දික් කරන ලද AD ට y හිදීද හමු වෙනවා right මේ C හරහා අඳින රේඛාව දික් කරන ලද AB ට x හිදීද දික් කරන ලද AD ට y හිදීද හමු වෙනලු BT ට නැත්නම් එහෙම නැත්නම් BZ ට සමාන්තරව අඳින ලද රේඛාව හරි අපි කියන්නේ DZT මෙන්න මෙයා සමද්විපාද ත්‍රිකෝණයක් බව සාධනය කරන් තියෙනවා හරි සමද්විපාද ත්‍රිකෝණ සම්බන්ධයෙන් ඉගෙනගත්ත ප්‍රමේයන් දෙකක් තියෙනවා මොකද්ද ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් එහෙම නැත්නම් සමද්විපාද ත්‍රිකෝණයක් නම් ඊට සම්මුඛ කෝණ දෙක සමානයි කිව්වා. ආයෙක විලෝමයේ මොකද ත්‍රිකෝණයක පාද දෙකක් කෝණ දෙකක් සමාන ඊට සම්මුඛ පාද දෙක සමානයි කිව්වා. ත්‍රිකෝණයක කෝණ දෙකක් සමාන ඊට සම්මුඛ පාද දෙක සමානයි කිව්වා. පාද දෙක සමාන වෙනවා කියන්නේ එයා සමද්විපාද ත්‍රිකෝණයක් කරනවා. ඒ කියන්නේ අපි try කරන්න ඕන මේ DZT ත්‍රිකෝණේ කෝණ දෙකක් සමාන කරගන්න නේද? බලන්නකෝ. කෝණ දෙකක් සමාන කරගත්තා නම් ඊට සම්මුඛ පාද දෙක සමාන වෙනවා. ඊට පස්සේ එයා සමද්විපාද ත්‍රිකෝණයක් වෙනවා. right. එතකොට අපි කොහොමද කෝණ දෙක සමාන කරගන්නේ කියලා බලන්නකෝ. දැන් මේ ABCD කිය සමාන්තර රාශියක් නේ. සමාන්තර රාශියක් නම් කොහොම දාගන්න පුළුවන් නේ අපිට. සමාන්තර රාශියක් නේ. එතකොට මේ සම්පූර්ණ පාදයම මේ කොටසට සමානයි. මේ චුට්ට විතරක් නෙමෙයි. මොකද මෙයා දික් කරපු එක්කෙනෙක් නෙමෙයි ඉන්නේ. හරි. මේ සම්පූර්ණ පාදයම මෙයාට සමානයි. ඒ සම්පූර්ණ පාදයම මෙන්න මේ රේඛාවෙන් ඡේදනය කරාම බලන්න ඉස්සරහ හැඩයක් හැදිලා ඇති මෙහෙම. ඉස්සරහ හැඩයක් හැදිලා ඇති මෙහෙම. මෙන්න මෙහෙම. right. ඒ ඉස්සරහ හැඩේ මේ කෝණයට මේ කෝණය සමාන වෙනවා. ඒ වගේම බලන්න මෙහෙම ඉස්සරහ හැඩයක් හැදිලා ඇති. මෙහෙම ඉස්සරහ හැඩයක්. මෙහෙම එකක් හැදිලා ඇති බලන්න. එයාගේ මෙන්න මේ කෝණයට මේ කෝණය සමානයි. මේ කෝණයට මේ කෝණය සමානයි. දැන් මෙතන ඉරි කැලි දෙකක් වැදිලානේ තියෙන්නේ. එහෙනම් මම මෙතෙන්ටත් ඉරි කැලි දෙකක්ම දා ගන්නවා. මොකද නැත්තම් අපිට හඳුනා ගන්න බැරි වෙන නිසා. දැන් මේ කෝණ තුනම සමානයි. බලන්න නැද්ද කියලා? මෙයාට මෙයා සමානයි කිව්වා. කෝණ සමච්ඡේදක නිසා ඒකාන්තර කෝණ මගින් ඉස්සර හැඩේ මෙයාට මෙයා සමානයි. දැන් මේ තුන් දෙනාම සමානයි. දැන් මොකක් හරි කළා මෙයාට සමාන කරගත්තොත් අනිත් යාන සමාන වෙනවා කියලා හිතන්නවත් බෑනේ. මේ රූපේ හැඩයට අනුව නම් මෙයා තමයි මෙයාට සමාන වෙන්න පුළුවන්. එයත් සමාන කරගත්තොත් අපිට මේ වැඩේ ලේසි. right. කොහොමද බලන්නකෝ එයාව සමාන කරගන්නේ? අපිට දීපු දත්තත් එක්ක සමාන කරගන්න පුළුවන් බලන්න. right. මෙහෙම පුළුවන් නේද? ABCD සමාන්තර රාශියේ මේ පාදෙට මේ පාදේ සමාන්තරයි. මේ තීරයක් දෙකකින් කැපුවාම මෙන්න මෙහෙම ඉසඩ් හැඩයක් හැදෙනවා නැද්ද බලන්න. මෙන්න මෙතන මෙහෙම ඉසඩ් හැඩයක් හැදෙනවා. ඒ ඉසඩ් හැඩේ මේ කෝණයට මේ කෝණය සමානයි. මේ කෝණයට මේ කෝණය සමානයි. මෙතන ඉරි කැල දෙයක් වැඩිච්ච නිසා මම මෙතනටත් ඉරි කැල දෙයක් දාගන්නවා. හරිද? දැන් මේ කෝණයට මේ කෝණය සමානයි. එයාට මෙයා සමානයි ප්‍රතිමුඛ කෝණ වලින්. ඒකාන්තර කෝණ වලින් මෙයාට මෙයා සමානයි. ප්‍රතිමුඛ කෝණ වලින් මෙයාට මෙයා සමානයි. එහෙම නැත්නම් මට කියන්න පුළුවන් තනි එක සැරේ ගන්න පුළුවන් F හැඩේ. බලන්න F හැඩයක් තියෙනව නේද? මෙන්න මෙතන මේ කෝණය
මෙන්න මේ කෝණයට සමාන වෙන්න ඕන. F හැඩය අනුරූප කෝණය. එකවර කියන්න පුළුවන්. තනි පේලිය. මෙයාට මෙයා සමානයි. අන්තිමේදී මේ දෙන්න සමානයි. ඊට සම්මුඛ පාද දෙක සමානයි. පාද දෙක සමාන වෙන කියන්නේ එයා සමද්විපාත ත්‍රිකෝණයක් වෙනවා. රයිට්? අපි දැන් ඔය ටික ලියමු. කොහොමද ලියන්නේ කියලා බලන්න. හරි. පිළිවෙල ලියන්න බෑ. මම පටන් ගත්තේ කොතනින්ද? අපිට දුන්නේ දත් ඔච්චරයි. මොන ඔච්චරයි දුන්නේ. හරි. මට කියන්න පුළුවන් ABT කෝණය. ABT කෝණය සමානයි TBC කෝණයට. ඇයි ඒ? කෝණ සමච්ඡේදකය නිසා. කෝණ සමච්ඡේදකය නිසා මට එහෙම කියන්න පුළුවන්. ABT කෝණය TBC කෝණයට සමානයි. හරිද? ඒත් එක්ක මට ඕනනම් කියන්න පුළුවන් ABZ කෝණය ZBC ට සමානයි කියලා කියන්න පුළුවන් ඕන. ABZ කෝණය. දික් කරපු කෝණය පාදෙත් එක්ක ලක්ෂෙත් එක්ක. ABZ කෝණය ZBC ට සමානයි. ZBC ට සමානයි. හරිද? ප්‍රශ්නයක් නැහැ. මේක රූපයට අනුව කියන්න පුළුවන්. ඊට පස්සේ මට කියන්න පුළුවන් CBT කෝණය. එහෙම නැත්නම් TBC කෝණය. CBT කෝණය සමානයි CBT කෝණය සමානයි TZD කෝණයට. TZD කෝණයට හේතුව ඒකාන්තර කෝණ. ඒකාන්තර කෝණ. CBT TZD. CBT ට නේද TBC කියන්නේ? ඔව්. TBC සමානයි TZD. රයිට් මම යා ගන්නවා අංක 1 කියලා. දැන් මෙයාට මෙයා සමානයි කියලා ඔන්න මම කිව්වා. ඊට පස්සේ ABT කෝණය සමානයි DTZ කෝණය කියලා කියන්න පුළුවන්. ABT කෝණය. ABT කෝණය සමානයි DTZ කෝණය. හේතුව අනුරූප කෝණ F හැඩය. අනුරූප කෝණ. F හැඩය. right? F හැඩය මත කියන්න පුළුවන් ABT කෝණය සමානයි DTZ. right? ඊට පස්සේ මම එයා ගන්නවා අංක 2 කියලා. එකයි දෙකයි දකුණු පැති වම් පැති පොඩ්ඩක් බලන්න. මෙයාගේ ABT ඉන්නේ, මෙයාගේ TBC ඉන්නේ. මම මෙයා ගන්නවා කැපිටල් A කියලා. හරිද? කැපිටල් A අනුව මට කියන්න පුළුවන් ABT කෝණය සමානයි TBC. ඒක සාධනය කරලා තියෙන හැටි. ඒක අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ආයේ 1 හා 2කින් මට කියන්න පුළුවන් 1 හා 2කින් මට කියන්න පුළුවන් එකෙන් කියන්න පුළුවන් TBC කෝණය වෙනුවට TZD දාලා කියන්න පුළුවන්. TZD. ආයේ දෙකෙන් කියන්න පුළුවන් ABT වෙනුවට DTZ දාලා. DTZ දාලා කියන්න පුළුවන් ABT වෙනුවට. දැන් බලන්න. DTZ මෙයා සමානයි අනිත් පැත්තෙන් TZD ට මෙයාට. මේ දෙන්න සමානයි. හරිද? මේ දෙන්න සමානයි කියන්නේ අපිට කියන්න පුළුවන් එම නිසා ඊට සම්මුඛ පාද දෙක සමානයි DT සමානව DZ ට සමාන කෝණවලට සම්මුඛ පාද. සමාන කෝණවලට සම්මුඛ පාද. DT සමානයි DZ. right? එම නිසා මට කියන්න පුළුවන් DTZ යනු සමාන්තර ආශ්‍රයයි. DTZ යනු සමාන්තර ආශ්‍රයයි. sorry DTZ යනු සමද්විපාද ත්‍රිකෝණයකි. හරිද? සමද්විපාද ත්‍රිකෝණයකි. හේතුව ඉතින් DT සමානයි DZ. කිව්වා ඉතින් ආයි අමුතුවෙන් කියන්න දෙයක් නැහැ නේද? ත්‍රිකෝණයක පාදයක් සමානයි. එයා සමද්විපාද ත්‍රිකෝණයක් වෙනවා. පාදයක් විතරක් සමාන. right. මොන් DTZ සමද්විපාද ත්‍රිකෝණයක් කිව්වා. ඇත්තටම DTZ විතරද සමද්විපාද ත්‍රිකෝණයක් වෙන්නේ. බලන්නකෝ මේ පැත්තෙන් මෙයාට මෙයාත් සමාන වුණා. මේ පැත්තෙන් මෙයාට මෙයාත් සමාන වුණා. මෙයා සමද්විපාද ත්‍රිකෝණයක් වගේ මෙයාත් සමද්විපාද ත්‍රිකෝණයක්. හරිද? මේ දෙන්නම සමද්විපාද ත්‍රිකෝණ. ඒක නිසා දෙන්නම ඕනනම් අපිට මෙයා ඇහුවත් ඒත් කියන්න පුළුවන්. BTC ගැන ඇහුවත් කියන්න පුළුවන්. හරි? සමද්විපාද ත්‍රිකෝණයක් කියලා. right. ඊට පස්සේ අපිට කියනවා එමගින්
මේ ගත්ත වැඩෙන් AB ධන AD AB ධන AD සමානයි BX ධන DY බව පෙන්වන්න ඕන. AB ධන AD මෙයා එකතු කිරීම මෙයා සමානයි මෙයා එකතු කිරීම මෙයා බව පෙන්වන්න තියෙන්නේ. right. ඔක දාගන්නකො ඉස්සෙල්ලා. හරි. ඊළඟ කොටස අහන්නේ මොකද්ද බලන්න. AB ධන AD සමානයි BX ධන DY බව පෙන්වන්න තියෙන මේ ඇසුරෙන් එමගින් අපි සාධනය කරගත්ත දෙයක් තියෙනවා මොකද්ද DZT සම ද්විපාත්‍රික කෝණයක් කළා එමගින් තමයි ඒකේ උදව්තුක් ගන්න ඕන AB ධන AD සමානයි BX ධන DY ට පොඩක් බලන්න AB ධන AD වෙනුවට අපිට ලියන්න පුළුවන් කෙනෙක් ඉන්නවා කවුද AB ධන AD වෙනුවට ලියන්න පුළුවන් කෙනෙක් ඉන්නවා ඒ කවුද AB වෙනුවට මට ලියන්න පුළුවන් DC AB වෙනුවට DC ලියන්න පුළුවන් ඒ කොහොමද සමාන්තර රාශියේ සම්මුඛ පාත සමානයි මේ දෙන සමානයි. ඒතර එයා වෙනුවට මට මෙයා ලියන්න පුළුවන්. AD වෙනුවට මට ලියන්න පුළුවන් BC. AD වෙනුවට BC ලියන්න පුළුවන්. එතකොට බලන්න AB ධන AD සමාන වෙනවා DC ධන BC ට. right DC ධන BC ට. ඒත් මේක නෙවෙයිනේ. හරිද? මේක නෙවෙයි. එතකොට අපි කොහොමද මේකට යන්නේ? උඩ තියෙන එකට එපා යන්න අපි. මේක නෙවෙයිනේ අපෙන් අහන්නේ. ඕක ලියර එක මහ දෙයක් නෙවෙයි. හරි. පොඩක් ක්‍රමයක් තියෙද බලන්නකො අපි දැන් යොදාගත්ත එකකින්. මේ ත්‍රිකෝණය සමද්විපාත ත්‍රිකෝණයක් බවනේ ඔප්පු කරේ. ඒකෙන් මොකක් හරි වාසියක් තියෙද බලන්න. ඒකෙන් මොකක් හරි වාසියක් තියෙද බලන්න. ඒකෙන් අපිට දෙයක් කරගන්න පුළුවන්ද? හරි. අපිට මෙහෙම දෙයක් කරගන්න පුළුවන් නේද? අපි දන්නවා මෙන්න මේ කෝණ දෙක සමානයි කියලා. DZT සමද්විපාත ත්‍රිකෝණයක් නිසා. DZT සමද්විපාත ත්‍රිකෝණයක් නිසා සමද්විපාත ත්‍රිකෝණයකි. එම නිසා මට කියන්න පුළුවන් DZ සමානයි DT දැන් කිව්වා අපි ඒකෙන් මේක මේ ඔප්පු කරගත්තේ. එම නිසා DZT සමානයි DTZ කියලා කියන්න පුළුවන්. සමාන පාදවලට සම්මුඛ කෝණ. ඔන්න දැන් අපි ඒ දත්තය යොදාගත්තා. එයාලා කියන කන්ඩිෂන් එකට යටත් වුණා. හරිද? මේකෙන් ඉස්සරහට යන්නේ කොහොමද? දැන් අපි දන්නවා මෙන්න මේ BT පාදය XY පාදයට සමාන්තරයි. අපිට QC හරහා යන මොකක්ද එකක් අපිට කියලා තියෙන්නේ සමාන්තරයි. BZ සම්පූර්ණ පාදය XY ට සමාන්තරයි. BZ සම්පූර්ණ පාදය XY ට සමාන්තරයි. ඒක දත්තයක්. හරිද? එම නිසා මට කියන්න පුළුවන් මොකද වෙන්නේ DZT කෝණය. DZT කෝණය සමාන වෙනවා DYC කෝණයට. DYC කෝණයට. DZT DYC ට සමාන හේතුව අනුරූප කෝණ. අනුරූප කෝණ. ආයෙ කියන්න පුළුවන් DTZ කෝණය. DTZ කෝණය සමානයි DCY කෝණයට. ඒත් අනුරූප කෝණ F හැඩය. F හැඩය. බලන්න නැද්ද කියලා? මෙයයි F හැඩය නේද? මේ පාද දෙක. මේ අනිත් රේඛාව. දැන් මේ දෙන එක වම් පැති බලන්න. වම් පැති බලන්න. මෙයා ගන්නවා අංක 1 කියලා. මෙයා මං ගන්නවා අංක 1 කියලා. මෙයා ගන්නවා අංක 2 කියලා. එකේ දෙකේ වම් පැති දිහා බලන්න. මෙන්න මේ දෙන්න නේද ඉන්නේ. ඔව්. එක සමානයි දෙකේ. මට කියන්න පුළුවන් DYC කෝණය සමානයි DCY කෝණය. right? ප්‍රත්‍යක්ෂ. වම් පැති සමාන වුණ දකුණු පැති සමානයි. DYC DCY ට සමාන නම් මේ ලොකු ත්‍රිකෝණේ DC පාදය DY ට සමානයි. එම නිසා DC පාදය සමානයි DY ට සමාන කෝණවලට සම්මුඛ පාද.
right දැන් මට DC වෙනුවට dy ලියා ගන්න පුළුවන් දැන් මම AB දන AD මේ මෙයානේ මම හදාගත්ත එක ඒකෙන් මේකට පැන ගන්න try එකක් දෙන්න පුළුවන් බලන්න DC වෙනුවට මෙන්න මෙයා වෙනුවට dy ලියන්න පුළුවන් දැන් මට dy ලිව්වා කියන්නේ මෙතන මෙයා ඉන්නවා මෙයා වෙනුවට මෙයා ඉන්නවා මෙන්න මේක මේකට කොහොම හරි සමාන කරගත්තා BC හා BX සමාන කරගත්තොත් අපිට කිසිම අවුලක් නැහැ ඒක කරගන්න පුළුවන් බලන්න නැද්ද කියන එක මේ දෙන්න නිකන් මේක මෙයාත් නිකන් සමදීපාත් ත්‍රිකෝණයක් වගේනේ මෙයාට මෙයා සමාන කරගන්න බැරි වෙන එකක් නැහැ කියලා හිතේ දැන් අපි දන්නවා මෙන්න මෙතන මේ පාද කොටස් දෙකත් සමාන්තරයි මෙයා BZ XY සමාන්තර නම් BT XC සමාන්තර නැද්ද සමාන BT සමාන්තරයි XC දත්තය හරිද ආයි මම දන්නවා AB සමාන්තරයි DC නිසා BX සමාන්තරයි TC BX සමාන්තරයි TC ඒත් දත්තය BX සමාන්තරයි TC ඒකත් දත්තය BT සමාන්තරයි XC BX සමාන්තරයි TC right එම නිසා මට කියන්න පුළුවන් මොකද්ද BXCT යනු සමාන්තරාශ්‍රයකි මව් ගුණය මොකද්ද සම්මුඛ පාද යුගල දෙකම සමාන්තර වීම සම්මුඛ පාද යුගල දෙකම සමාන්තර වීම ඒකෙන් මට කියන්න පුළුවන් සම්මුඛ කෝණ සමානයි කියලා BTC කෝණය එම නිසා BTC කෝණය සමානයි BXC කෝණය සමාන්තරාශ්‍රයක සම්මුඛ කෝණ සමාන්තරාශ්‍රයක සම්මුඛ කෝණ සමානයිනේ දැන් සමාන්තරාශ්‍රය බව ඔප්පු කරා කියන්නේ සමාන්තරාශ්‍රයක ලක්ෂණ සියල්ල මේකේ අඩංගුයි මෙයාට මෙයා සමානයි ආයි මේ සම්පූර්ණ එකාට මේ සම්පූර්ණ එක සමානයි හැබැයි මට මේ සම්පූර්ණ එකාට සම්පූර්ණ එක නම් සමාන කරගන්න ඕනේ නැහැ මෙන්න මේ දෙක සමාන කරගත්තා නම් ඇති මට කියන්න පුළුවන් TBC කෝණය සමානයි BCXට BCXට ඒ ඇවිල්ලා ඒකාන්තර කෝණ දැන් මම මෙයා ගන්නවා අංක 3 කියලා මෙයා ගන්නවා අංක 4 කියලා මෙයා ගන්නවා අංක 5 කියලා 4 සමානයි 5 ඇයි අපි කලින් ඔප්පු කරා කලින් කොටසේදී මේ කෝණ දෙක සමානයි කියලා ඔප්පු වෙලා ඇත්තේ කලින් කොටසේ right එම නිසා මට කියන්න පුළුවන් BXC කෝණය සමානයි BCX කෝණයට ප්‍රත්‍යක්ෂ ඒ දෙන්න සමානයි කියන්නේ මේ දෙන්න සමානයි කියන්නේ ඊට සම්මුඛ කෝණ දෙක පාද දෙක සමානයි BX සමානයි BC සමාන පාදවල සමාන කෝණවලට සම්මුඛ පාද සමාන කෝණවලට සම්මුඛ පාද right මම මෙයා ගන්නවා අංක 6 කියලා right 3යි 6යි දෙන්න දිහා බැලුවොතින් DC වෙනුවට dy දාන්න පුළුවන් BC වෙනුවට BX දාන්න පුළුවන් උන් දෙන්න දැම්ම ගමන් මේ උත්තරේ එනවා හරිද උන් දෙන්න දැම්ම ගමන් මේ උත්තරේ එනවා ඔය 3යි 6යි ගිහිල්ලා මේක ලියා ගන්න දත්තය ඇසුරෙන් මේක ලියා ගන්න පුළුවන් කියන්න දත්තය ඇසුරෙන් AB ධන AD සමානයි DC BC ධන BC කියලා ලියා ගන්න පුළුවන් කියන්නේ 3 හා 6න් DC වෙනුවට dy සහ BC වෙනුවට BX දාන්න දැම්ම ගමන් මේ උත්තරේ අපිට කියන උත්තරේ අර දත්තෙන් පාවිච්චි කරලා උන් අපි ඔය ගාන හැද right ඒ ගාන 2021 O level ගාන right හරි අපි යනවා 2018 අවුරුද්දේ ගානට ගාන පේනවා ඇති සමාන්තර ආශ්‍රයයක් තියෙනවා පාදයක් දික් කරලා සහ කොහොමද තියෙනවා right මෙතන Q මෙතන D මෙතන C
මෙතන B, මෙතන A, මෙතන M, මෙතන මේ විකර්ණය ඡේදනය වෙන තැන R. right? රූපේ දක්වන ABCD සමාන්තර ආශ්‍රය. ABCD කියන්නේ සමාන්තර ආශ්‍රයලු right. සමාන්තර ආශ්‍රයක් කිව්ව ගමන් ಗುಣ ටික දාගන්න. ටික ගන්න. මේ පාදේ මේ පාද සමානයි. හරි. මම අනිත් පැත්ත මාක් කරන්න යන්නේ මෙතන නිකන් නොගැලපීමක් තියෙනවා. මෙහෙම දැන් මෙතනින් මාක් කරලා තියෙන තනි ඉරක් දාලා මෙතෙන් තනි ඉරේ දාලා ඒක මේ කොටසට අදාළ වෙන වගේ එකක් තියෙනවා. ඒ තමයි ඒක පැහැදිලිව පේන දත්ත විතරක් මාක් කරනවා. right? BMහි සහ ACහි BM සහ ACහි ඡේදන ලක්ෂය R වෙනවා කියලා තියෙනවා. තවද දික් කරන ලද BM සහ CD රේඛා Q හිදී හමු වෙනවා කියලා දීලා තියෙනවා. රූපේ තියෙන දේවල් ටික කියලා තියෙනවා. අපිට කියලා තියෙනවා පළවෙනි කොටසේ AQ සහ BD යා කරන්න. AQ සහ BD යා කරන්නලු. කඩේරින් යා කරගන්න. right? යා කරගත්තාම අපිට කියනවා ABDQ ABDQ කියන්නේ සමාන්තර ආශ්‍රයක් බව පෙන්වන්න තියෙනවා. ABDQ සමාන්තර ආශ්‍රයක් බව පෙන්වන්න තියෙනවා. හරි. ඇත්තට මෙයා සමාන්තර ආශ්‍රයක්ද බලමුකෝ. හරි. දැන් බලන්නකෝ. මෙයා සමාන්තර ආශ්‍රයක්නේ. ඒක නිසා මේ පාද සමාන්තරයි. මේ පාද සමාන්තරයි කියන්නේ මේ සම්පූර්ණ පාද සමාන්තර වෙනව කොහොමද? අපිට තව දීලා තියෙනෝනේ M කියන්නේ මධ්‍ය ලක්ෂය කියලා. M කියන්නේ මධ්‍ය ලක්ෂය කියලා දීලා තියෙනවා මොකේද? AD පාදේ. මධ්‍ය ලක්ෂය M කියලා දීලා තියෙනවා. අපි ඒකත් දාගමුකෝ. හරි. ඊට පස්සේ දැන් බලන්න මෙයාට මෙයා සමාන්තර නිසා මෙන්න මේ කෝණයට මේ කෝණේ සමානයි ඒකාන්තර කෝණ. මේ කෝණයට මේ කෝණය සමානයි ඒත් ඒකාන්තර කෝණ. Z හැඩය. මෙහිම Z හැඩයයි මෙහෙම Z හැඩයයි. Z හැඩ දෙකයි. right? මෙයා සහ මෙයා. සහ පාද කොටසකුත් සමානයි. මොන ත්‍රිකෝණ දෙකේද? QDM ගේ ABM ගේ. QDM සහ ABM ගේ. අපි මේ දෙන අංග සම කරමුකෝ. QDM හා ABM ත්‍රිකෝණවල. QBM හා ABM ත්‍රිකෝණවල. අපිට කියන්න පුළුවන් මොකද්ද? DM සමානයි AM, BM සමානයි AM. දත්තය. ඒක අපිට දත්තයක් විදිහට දීලා තියෙන මධ්‍ය ලක්ෂය. ආයි QDA කෝණය, QDM කෝණය සමානයි MAB කෝණයට ඒකාන්තර කෝණ. ඒකාන්තර කෝණ. ආයි DQM කෝණය. DQM කෝණය සමානයි MBA කෝණයට. ඒකත් ඒකාන්තර කෝණ. ඒකාන්තර කෝණ. right? එම නිසා මට කියන්න පුළුවන් QDM ත්‍රිකෝණය අංග සමයි ABM ත්‍රිකෝණය මොකක්ද අංග සම අවස්ථාව? කෝණ දෙකයි එක පාදෙයි. කෝකෝපා. right? කෝකෝපා. අවස්ථාවේ අංග සම කරන්නේ කියලාද අපිට කියන්නේ? නෑනේ. අංග සම කරන්නේ කියන්නේ අංග සම කිරීමෙන් පස්සේ ඊට මොකද වෙන්නේ? ත්‍රිකෝණ දෙකේ වර්ගඵල සමාන වෙනවා සහ අංග සම ත්‍රිකෝණ දෙකේ අනුරූපාංග සමාන වෙනවා. right? මම ඒ අංග සම කරපු ත්‍රිකෝණ දෙක පොඩක් සලකන්නම්කෝ වෙනම. මොනවමනේ තියෙන්නේ? මෙතන ඉන්නවා Q D M A B. අපිට යා කරන්නේ කිව්වෙ මේ දෙන්නනේ. මෙයාට මෙයා සමානයිනේ. මේ කෝණෙට සමානයි සහ මේ කෝණෙට සමානයිනේ. සහ අපිට තව කියන්න පුළුවන් ප්‍රතිමුඛ කෝණත් සමානයිනේ. මෙයා සමානයි. කතරට ඉස්සරහින් තියෙන මේ සම්පූර්ණ පාදයේ කතරට ඉස්සරහින් තියෙන මේ සම්පූර්ණ පාදයට සමානයි. අංග සම ත්‍රිකෝණ වල අනුරූපාංග. සහ එම පාද යුගලම සමාන්තරයි. ඒ දෙන්නම සමානයි. ඒ දෙන්නම සමාන්තරයි. අංග සම කරපු අපිට මේ සමාන්තරාශ්‍රයක් බව පෙන්වීම යටතේ කිසියම් චතුරාශ්‍රයක් සමාන්තරාශ්‍රයක් බව පෙන්වීම යටතේ එක අවස්ථාවක් මත ඇති කිසියම් පාද යුගලක් සමාන්තර හා එම යුගලම සමාන වෙනවා නම්
අපි මේ චතුරාර්ය සමාන්තර රාශියක් කියලා කිව්වා. right. මට කියන්න පුළුවන් එම නිසා QD සමානයි AB අංග සමත්‍රිකෝණවල අනුරූප අංග සමත්‍රිකෝණවල අනුරූප අංග. තවද මට කියන්න පුළුවන් QD සමාන්තරයි AB ඒක නම් දත්තයක්. මොකද ABCD සමාන්තර රාශියක් බව දුන්නනේ. එම නිසා මට කියන්න පුළුවන් ABDQ යනු සමාන්තර රාශියකි. මොකද්ද ප්‍රමේය? පාද යුගලක් සමාන හා එම යුගලයම සමාන්තර වේ නම් පාද යුගලක් සමාන හා එම යුගලයම සමාන්තර වේ නම් මට කියන්න පුළුවන් එම චතුරස්‍රය සමාන්තර රාශියක් කියලා. right. ඔන්න අපි අවසන් කරා 2018 ගාන. මේ ගානේ තව කොටසක් තියෙනවා. නැත්තේ නේ. කොටස් දෙකක් තියෙනවා. හරිද? MR බෙදීම RB සමානයි QR MR බෙදීම RB සමානයි භාගයක් බව පෙන්වන්න තියෙනවා සහ QR සමානයි 2RB බව පෙන්වන්න තියෙනවා. මේක අපිට ඉගෙන ගන්න තාම අපි දන්න කියන දේවල් ටිකෙන් ගොඩ දා ගන්න බෑ. හරි. ඒ නිසා මම ඒක ඒ කොටස කරයින් පස්සේ කරන්නම්. මොකද අපි දන්නවනේ ජ්‍යාමිති අපි පාස් පේපර් හදන්නේ ඉගෙන ගත්ත ටිකෙන්. අංග සාම්‍ය අවසන් කරා ඒ දක්වා ඉගෙන ගත්ත ටිකෙන් කරන්න පුළුවන් ටික කරා. ඒ හදපු සමහර ගණන් වල තුන්වෙනි කොටස් හතරවෙනි කොටස් දැන් හදන්න පුළුවන්. සමාන්තර රාශි වලින් එහෙම අහලා තිබ්බා. ඒ සමාන්තර රාශි යටතේ මේ පළවෙනි කොටස හදනවා. දෙවෙනි කොටස අපි තව චුට්ටක් ඉස්සරහට ඉගෙන ගන්න තියෙනවා. සමාන්තර රාශි යටතේ නෙමෙයි මේක තියෙන්නේ. ඒ ටික කරාම මේක හදන්න පුළුවන්. එහෙමයි මේ ගාන ගොඩ දා ගන්න පුළුවන්. ක්‍රමක්‍රමයෙන් ඉගෙන ගන්නට ඒ තව ඔළුවට දා ගන්න එක තමයි කරන්නේ. right. ඔන්න එහෙනම් 2018 අපිට පුළුවන් කොටස අවසන් කරනවා. right. හරි. ඉගණන් දෙක සහ අපි සාකච්ඡා කරපු තියර කැලලත් එක්ක අද දවසේ වීඩියෝ එක අවසන් කරනවා. මෙතන පස්සේ අපිට දීර්ඝ වීඩියෝ නෙමෙයි කෙටි වීඩියෝ ගේන්නේ. මොකද නැත්තම් බලන්න ගියාමත් එපා වෙනවා ළමයින්ට. හරි. ඕගොල්ලෝ ගැන හිතලා දීර්ඝ වීඩියෝ දාන්න නැහැ. ඊළඟ වීඩියෝ එකෙන් මම ඉතුරු ගණන් කීපය ගේන්නම්. ආදර්ශ ප්‍රශ්න පත්‍රවල සහ තවත් පාස් පේපර්ස් වල තිබ්බ ගැටලු. ඒතර ඒ වීඩියෝ එකත් එක්ක අපි ඊළඟ වීඩියෝ එකත් එක්ක සමාන්තර රාශි කියන කොටසත් අවසන් වෙනවා. නමුත් තාම රේඛීය ජ්‍යාමිතිය අවසන් නැහැ. සහ වෘත්ත ජ්‍යාමිතියත් අපිට එහෙම පිටින්ම තියෙනවා. ඉතින් දිගටම රැඳිලා ඉන්න අපිව Facebook page එකත් follow කරලා තියන්න. link එක දාලා තියෙන description එකේ. සහ Telegram channel එකට සහ WhatsApp channel එකට join වෙලා ඉන්න. ඉදිරියේදී update එකක් තියෙනවා නම් ඒ ඔස්සේ දැනුම් දෙන්නම්. ඉතින් link වීඩියෝ එක බලන්න තවත් අයට share කරන්න. ඒක වැදගත් වෙන්න පුළුවන් සමහර අයට. මේ පාඩම් කොටස් බැරි අයට වැදගත් වෙන්න පුළුවන්. ඉතින් දිගටම රැඳිලා ඉන්න වීඩියෝ සීරීස් එක බලන්න කාටත් ආරාධනා කරනවා. අද දවසේ වීඩියෝ එක අවසන් කරනවා. කාටත් සුබ දවසක්.